හරි 2008 fx බහුපදය මේක මේ තියෙන්නේ මුදේ අර මේ ශේෂ ප්‍රමේය සාධනය කරනවා වගේම තමයි fx බහුපදය x නේ ඇල්ෆා වලින් බෙදූ විට ශේෂ f ඇල්ෆා බව පෙන්වනවා. fx බහුපදය x නේ ඇල්ෆා වලින් බෙදූ විට ශේෂය r කියලා ගත්තා. ලබ්ධිය gx කියලා ගමු. මේ ලබ්ධිය ශේෂ f ඇල්ෆා බව පෙන්වනවා. එහෙනම් බෙදීමේ ඇල්ගොරිතමෙන් එනවා fx සමානයි x නේ ඇල්ෆා වාරයක් gx ධන r කියලා. ශේෂ f ඇල්ෆා බව පෙන්වන්න තියෙන්නේ. එහෙනම් x සමානයි ඇල්ෆා ආදේශ කරපුවාම f ඇල්ෆා සමානයි මේක බිඳුව වෙනවනේ දරුවෝ. එහෙනම් r සමානයි ශේෂය r සමානයි f ඇල්ෆා කියලා එනවා. උදා පළවෙනි කොටස. පොඩි එකක් තියෙනවා. fx බහුපදය ඊට පස්සේ දීලා තියෙනවා පුතේ fx බහුපදය x නේ ඇල්ෆා වාරයක් x නේ බීටා වලින් බෙදුවෙන් ලැබෙන ශේෂය. කතාව නවත්තන්න ඕනේ දැන් කටින් නෙමෙයි ගණන් හදන්නේ. හරි දැන් පාස් පේපර්ස් ඕන තරම් තියෙනවා දැන් මේකේ හදන්න. තව 23 24 මේකේ දාලා නැහැ. ඒවත් අරගෙන හදන්න ඕන. හරි. ඊට මේකේ fx බහුපදයේ මෙන්න මේකෙන් බෙදුව විට ලැබෙන ශේෂය ax ධන b ආකාර ගනී. ඊට පස්සේ කියන්නේ මේක fx බහුපදය x නේ ඇල්ෆා වාරයක් x නේ බීටා වලින් බෙදුව විට ශේෂය දීලා තියෙනවා ax ධන b කියලා. ශේෂය මේ ඔයගොල්ලන්ට ඔලුවට ගන්න නිසා මෙහිම ලියන්නේ මම. එහෙනම් මේක බෙදීමේ ඇල්ගොරිතමෙන් ලියන්න පුළුවන් fx සමානයි x නේ ඇල්ෆා වාරයක් x නේ බීටා වාරයක් ලබ්ධිය gx කියලා ගමු. ධන ax ධන b. මෙහෙම ලියන්න පුළුවන්. භාජ්‍ය සමානයි භාජකයේ වාරයක් ලබ්ධිය ධන ශේෂය. මේ gx යනු එක ලියන්න ඕනේ. x බහුපද ශිතයක්. ඒවත් ලියන්න ඕනේ දරුවා. නැත්නම් අඩුපාඩු වෙන්න පුළුවන්. හරි. gx කියලා කියන්නේ x බහුපද ශිතයක් කියලා ලියන්න. නැත්නම් අපි අතින් දාගත් එකක්. දැන් මේ සර්ව සාම්‍යයක් විදිහට තියෙන්නේ මේකේ පෙන්වන්න ඕනේ පුතේ මොකද්ද? a හා b වලගෙන් හොයන්න ඕන. නියත ප්‍රකාශ කරන ඇල්ෆා බීටා f ඇල්ෆා මේ හරිම ලේසි මේ. ඇල්ෆා ආදේශ කරපුවාම නොදන්නා gx අයින් වෙනවනේ. ඇල්ෆා ආදේශ නම් මේක බිඳුව වෙනවා. a ඇල්ෆා ධන b කියලා එනවා. එහෙනම් f ඇල්ෆා සමානයි a ඇල්ෆා ධන b කියලා එක සමීකරණයක් එනවා. බීටා ආදේශ කරපුවාම ආයෙත් බිඳුව වෙනව නේද? f බීටා සමානයි බීටා ආදේශ කරපුවාම මේක ආයෙත් බිඳුව. ආයෙ බිඳුව. ධන a බීටා ධන b කියලා එනවා. එහෙනම් f බීටා සමානයි a බීටා ධන b. a බීටා ධන b. මේක දෙක. දැන් මේ දෙන්නගෙන් කැපිටල් A සහ B මේ සමගාමී සමීකරණ යුගලයක් තියෙන්නේ. බය වෙන්න එපා. මේ අගයන් දෙකක් තියෙන f alpha f beta කියන්නේ. alpha beta කියන්නේ අගයන් දෙකක්. මේ දෙන්නගෙන් කැපිටල් A සහ කැපිටල් B හොයන්න ඕන. එහෙනම් සමගාමී සමීකරණ යුගලයක් විසඳීම. එහෙනම් එකෙන් දෙක අඩු කරපුවාම B අයින් වෙලා A එනවා. එකෙන් දෙක අඩු කරපු ගමන් එනවා f alpha ඍණ f beta වම් පැත්තේ අගය සමානයි. අඩු කරනකොට මේ b b කැපෙනවා පුතේ මේකේ. මේක අඩු වෙනකොට a alpha ඍණ a beta කියලා එනවා. ඒ කියන්නේ a වතාවක් alpha ඍණ beta කියලා එනවා. එහෙනම් ඒ වලගේ f alpha ඍණ f beta යට alpha ඍණ beta කියලා එන්නේ. මෙන්න කැපිටල් A. කැපිටල් A. කැපිටල් B හොයන්න පුළුවන් ඒ විදිහටම
ඕන්නම් මේ ඒ වලාගේ එකකට ආදේශ කරලා b හොයන්නත් පුළුවන් නැත්නම් මේක අයින් කරගන්න මේ a පදේ අයින් කරන්න පුළුවන් නේද පුතේ මේක බීටා වලින් ගුණ කරලා මේක ඇල්ෆා වලින් ගුණ කරලා අඩු කරනවා එහෙමනේ සමගාමී සමීකරණ අපි විසඳුවේ මේක බීටා වලින් ගුණ කරලා මේක ඇල්ෆා වලින් ගුණ කරලා අඩු කරපුවම a තියෙන පදේ කැපෙනවා b එනවා හරිද b එනවා එහෙනම් එක ගුණ කරනවා බීටා වලින් එතකොට මොකක්ද දෙන්නේ බලන්න මම ඔන්න වෙන වෙනම කරන්න මේක බීටා වලින් ගුණ කරලා මේක ඇල්ෆා වලින් ගුණ කරලා අඩු කරනවා බීටා වලින් ගුණ කරපුවම එනවා බීටා f ඇල්ෆා බීටා f ඇල්ෆා සමානයි a ඇල්ෆා බීටා ධන බීටා b මේක තමයි බීටා වලින් ගුණ කරපුවාම පළවෙනි සමීකරණය එන්නේ ඒක එක ඩෑෂ් කියන්න. ඊළඟ දෙවෙනි සමීකරණය ඇල්ෆා වලින් ගුණ කරනවා. දෙවෙනි සමීකරණය ඇල්ෆා වලින් ගුණ කරනවා. ඇල්ෆා f බීටා. ඇල්ෆා f බීටා. සමානයි දෙවෙනි සමීකරණය ඇල්ෆා වලින් ගුණ කරේ. a capital A ඇල්ෆා බීටා. capital A ඇල්ෆා බීටා. ඇල්ෆා වලින් ගුණ කරන්න. මෙතන එනවා දෙවෙනි ඇල්ෆා බීටා ඇල්ෆා b කියලා එනවා. ඇල්ෆා b. ඇල්ෆා b. ධන ඇල්ෆා b මේක දෙක ඩෑෂ් කිය. දෙක ඩෑෂ්. දැන් මේ දෙන්න අඩු කරපුවාම මේ අයින් වෙලා b එනවා. එකෙන් දෙක එක ඩෑෂ් වලින් දෙක ඩෑෂ් අඩු කරපුවාම බීටා f ඇල්ෆා රින ඇල්ෆා f බීටා සමානයි මේ දෙන්න කැපිලා යනවා b රින බීටා රින ඇල්ෆා b කියලා එනවා. එහෙනම් b කියලා කියන්නේ බීටා f ඇල්ෆා රින ඇල්ෆා f බීටා යට බීටා රින ඇල්ෆා සමානයි b මෙන්න b වලගේ ඕන්නම් ඕක මේ පද මාරු කරලා තියන්න පුළුවන් මේක ඇල්ෆා රින බීටා කරන්න පුළුවන් මේකත් මාරු කරලානේ ඇල්ෆා f බීටා රින බීටා f ඇල්ෆා බෙදීම ඇල්ෆා රින බීටා කියලා අර විදියටම ලියන්නත් පුළුවන් ගැටලුවක් නැහැ හරි එහෙම ලියන්න පුළුවන් හරි දැන් අර කලින් වගේම මේක තීරණය කරන්න පුතේ ගානක් දීලා තියෙනවා n9 කියවම මේක උදව් කරගන්න මේක කරපුව ඒවා x ඝණය ධන kx වර්ගය ධන k යන්න x ඍණ 1 x ධන 2 බෙදුව විට මෙන්න බලන්නකො වැඩේ මෙන්න බලන්න මේ fx බෙදලා තියෙන x ඍණ alpha x ඍණ beta වලින්නේ දැන් කියන්නේ මෙයා x ඝණය ධන kx වර්ගය ධන k මෙයා බෙදනවලු x ඍණ 1 එහෙනම් මේ ඇල්ෆා තමයි 1 කියන්නේ x ධන 2 එහෙනම් බීටා කියන්නේ ඍණ 2යි බීටා වලට ඍණ 2 ආදේශ කරනවා. ඒතර හරියනේ x ධන 2 x ඍණ 2 කියලා එන්නේ බීටා වලට ඍණ 2 ආදේශ කරපුවා. x ඍණ 1 x ධන 2 මෙයා බෙදනවා කියලා කියන්නේ. ඇල්ෆා වලට 1 බීටා වලට ඍණ 2 fx වලට මේක අනුරූප කරන්න තියෙන්නේ. කොබාන තේරුම් දරුවත් උස්සන් දැන්. පැහැදිලිද? අර ගානට මේක අනුරූප කළා. පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. මේ තියෙන රතු පාට. හරි? පාට කියන්න වෙලා තියෙන්නේ මට ඔය. ඔන්න අනුරූප කරා. එහෙනම් අපි මොකද කරන්නේ දැන්? එහෙනම් මේකේ ශේෂයත් මේ වගේම තමයි. මේ වගේම නේද ඒකේ ශේෂයත්. fx මේකෙන් බෙදුවම ලැබෙන ශේෂය මේක කියලා දුන්නා. එහෙනම් මේක x ඍණ 1 x ධන 2 බෙදුවම ලැබෙන ශේෂයත් මේ ලෙසමයි.
කලින් වගේ. හරිද? ඔව් කියන්නකෝ දරුවෝ. අන්න එහෙම කියන්නකෝ පොඩ්ඩක් ප්‍රතිචාර දක්වන්න ඕනේ. නැත්තම් කොහොමද අපි ඉස්සරහට යන්නේ? හරි? රයිට්. එහෙනම් ශේෂය එකමයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් fx ගත්ත අපි x ඝනය ධන kx වර්ගය ධන k කියලා. ඇල්ෆා ගත්තා 1යි බීටා ගත්තා ඍණ 2යි. එවිට ශේෂය x ධන b ලෙස්සම වෙයි. තේරුණාද ඒක? තේරුණාද මේ කියපු එක? හරිද? අරකමයි එන්නේ ශේෂය. මේ fx මේකෙන් බෙදවන ලැබෙන ශේෂය x ධන b නේ. fx කියන්නේ අරයා, ඇල්ෆා කියන්නේ මෙයා, බීටා කියන්නේ ඍණ 2යි. ගත්තාම මෙන්න මේ බහුපදයේ x ඍණ 1 වාරයක් x ධන 2කින් බෙදවන ලැබෙන ශේෂයත් ඒකමයි. මේක කියන්නේ මොකද්ද පුතේ දැන්? අන්නේ ශේෂයේ නියත පදේ අඩංගු නොවන ලෙස. ශේෂයේ නියත පදේ මොකද්ද? ඒක අඩංගු වෙන්නේ නැත්තම් මොකද්ද වෙන්න ඕන? හයියෙන් කියන්න පුතේ. ඔව්. බිම්සර ඔව් කියන්න. නියත පදේ b බිඳුව වෙන්න ඕන. බිඳුව වෙන්න ඕන. එහෙනම් මෙහි නියත පදය අඩංගු නොවෙයි නම් කැපිටල් B සමානයි බිඳුව වේ යුතුයි. කැපිටල් B මෙන්න බොලේ කැපිටල් B ඉන්නවා මෙතන. එහෙනම් ඒක බිඳුව වෙන්න ඕනේ. බීටා f ඇල්ෆා ඍණ ඇල්ෆා f බීටා යට බීටා ඍණ ඇල්ෆා සමානයි බිඳුවයි. බීටා ඍණ ඇල්ෆා දැන් ආදේශ කරලා බලන්නකෝ ඉතින් මේ තියෙන ඔක්කොම දේවල් f ඇල්ෆා කියන්නේ 1යි නේද? බීටා කියන්නේ ඍණ 2යි. එහෙනම් ඍණ 2යි ඇල්ෆා කියන්නේ 1යි. ඇල්ෆා කියන්නේ 1යි බීටා කියන්නේ ඍණ 2යි. f ඍණ 2 යට බීටා කියන්නේ ඍණ 2යි ඇල්ෆා කියන්නේ 1යි සමානයි බිඳුව. අර කලින් ගත්තේ ආදේශ කරා මේ කොච්චර ලේසිද බලන්න. දැන් ඕගොල්ලන්ට මේ දැන් සාමාන්‍යයෙන් විභාගයක බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවනේ පුතේ. අහගන්න. විභාගයකදී බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ ගැන අවබෝධයක් තියාගන්න. ඕගොල්ලන්ට ගානක් පටලා දුන්නාම ඒක ලියා ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ හරියට ගැටලුවක් හරියට දත්ත ටික හරියට ගොඩනගාගෙන ඒක ලියාගෙන ගැටලුව හදන්න හැකියාව ලබා ගන්න ඕනේ. හරිද? ඒක අනිවාර්යෙන් ඒ හැකියාව බලනවා. ඒකට තමයි මේකත් මේ පටලලා වගේනේ තියෙන නිකන්. ඒක අපි පැටලුම් අරගත්තා. ලස්සන. කොබන්න දැන් මේ දක්වා තේරුම් දරුවොත් උස්සන්නකෝ. පැහැදිලිද? තේරුණාද? හරිද? තේරුණාද මේක? හරිද පුතේ? රයිට්. එහෙනම් දැන් f එකත් හෙව්වේ හැකිනේ දැන්. f එක කොහොමද යන්නේ? මේ තියෙන f එක ආදේශ කරපුවම f එක එනවා. f ඍණ 2. ඍණ 2 ආදේශ කරපුවම f ඍණ 2 එනවා. k වලින් සමීකරණයක් එන්නේ k වලට උත්තර එනවා. හරි නේද? තේරුණාද? හරි. කොබන්න මට කලින් හදපු දරුවෝ මේක. මට කලින් හදපු අය. ඉහළට අත උස්සන මෙහෙම කරලා අත උස්සනකොට මෙහෙම බාගෙට අත උස්සන්නේ නොහොම. ඕයි ඉතින් ඔහොම උස්සන්න බැරිද? අතපය නෑ වගේ මේගොල්ලෝ. හරි. මේ 2008 ගාන මේ අපි හදාගෙන යන්නේ. එහෙනම් දැන් මේ ටික මැකුවට කමක් නැද්ද මම? මේ ටික
දැන් ඊළඟ කාරණේ තමයි පුතේ දැන් අහගන්න. දැන් දරුවෝ මේ ඕගොල්ලන්ට දැන් හිතන්නකෝ දැන් මේ ගාන දැන් ඕගොල්ලන්ට හිතෙනවනේ දැන් හදපුවම ඇයි මට මේක බැරි වුනේ? ඒක හිතෙන්න පුළුවන් නේ හිතෙනවා අනිවාර්යයෙන්. වැඩ කරන්න අවශ්‍යතාවය තියෙන කෙනෙකුට නම් එහෙම හිතෙනවා. ඇයි මට බැරි වුනේ? හරි? ඒතර ඒකට දුක් වෙන්න නෙමෙයි ඕනේ. එහෙම බැරි වෙන්න හේතු තියෙනවානේ. මොකක්ද ඒකේ ප්‍රධානම හේතුව තමයි ඕගොල්ලෝ ගෙදරදී ගණන් නැවත නැවත හදන්න ඕන. ඒ හදලා ලබන අත්දැකීම් ඉතා වැදගත්. දැන් මේ හදන ගණන් වුණත් පන්තිදී හදන ගණන් වුණත් නැවත ගෙදර ගිහිල්ලා අදම පුළුවන් නම් අදම හදන්න නැත්නම් හෙට පාන්දර හරි හදන්න. හෙට නම් බැරි වෙනවා දැන් ඉස්කෝලේ යනවා ඇතිනේ. ඒතර හවස් වරුවේ හරි හදන්න. හරි? එහෙම කරද්දී තමයි මේක පුළුවන් වෙන්නේ. හරි? රයිට්. දැන් එහෙනම් මම ඔන්න මේක මැකුවා. දැන් මෙතනින් පස්සේ ආදේශ කරන f1 ඍණ දෙවාරයක් f1 කියන්නේ මේ තියෙන f1 කියන්නේ k ගණය ධන k වාරයක් k වර්ගය ධන k එක ධන k ධන k කියලා නෝනේ f1 ඕක ඍණ f ඍණ 2 f ඍණ 2 කියන්නේ ඍණ 2 ගණය ඕමෙන් f ඍණ 2 මේදී f ඍණ 2 හොයන්න ඕන ඍණ 2 ආදේශ කර f ඍණ 2 ඍණ 2 ගණය ධන k වාරයක් ඍණ 2 වර්ගය ධන k යට ඍණ 3යි නේද එන්නේ යට සමානයි බිඳුවයි මේ කොහොමද දැන් මේක උඩනේ සමාන වෙන්නේ බිඳුව ඍණ 2 වාරයක් 2යි k ධන 1යි ඍණ 8යි ධන 4යි k ධන k සමානයි බිඳුවයි ඍණ 4යි k ඍණ 2යි ධන 8යි ඍණ 5යි k නේ සමානයි බිඳුවයි ඍණ 9යි k ධන 6 හරි සමානයි බිඳුවයි 9යි k සමානයි 6යි k සමානයි 6 බෙදීම 9යි 3 වරක් 2යි 3 වරක් 3යි k සමානයි හරිද උත්තරේ හරි නේද කොහොමද දැන් මේක තේරුම් ගත්ත දරුවෝ හරියට තේරුම් ගත්තද හරි